අද වුණත් අපි දන්නවා අද වෙසක් දවස් තමයි ලංකාවේ අශීලාචාරම දවස. ඒ නාට්‍ය පෙන්න ගන්න බෑ. ළමයි කෑකෝ ගහනවා, ළමයි හූ කියනවා නාට්‍යයට. ඒකට ඕගොල්ලෝ මේ වර්තමාන ජනාධිපතිතුමාව තමයි මේ පබේකට අන්දලා තියෙන්නේ. පොරණ ළමයි කණ්ඩායමක් මගේ නම පාවිච්චි කරලා තිබුණා ටිකට් වගේක්. කලාලොවේ සිටින අති දක්ෂයෙක්, සම්මානනීය රංගන ශිල්පියෙක්, ඒ වගේම අපිට සිටින මට දැනෙන විදිහට අපි හමු වෙලා කතා කරලා තිනවා ඊටාම නිහතමානී කලාකරුවෙක්. ප්‍රවීණත්වයට යන්න යන්න ඔහුගේ නිහතමානීත්වය එලෙසම පවත්වා ගන්නට සමත් වුණා. ඒක තමයි ඔහුගේ තිබුණු විශේෂත්වය. අදත් අපේ නාලිකාවට කතා කරපු සැනින් බොහොම ගෞරවයෙන් ඒ ආරාධනාව පිළිගෙන අපේ ආර්ට් ඇන්ඩ් හාර්ට් නාලිකාවට ඔහු පැමිණියා. ඉතින් ජනක් ප්‍රේමලාල් දශක ගණනාවක් ඔහුගේ රංගන ඉතිහාසය දිව යනවා. ඉතින් මේ ඔහුගේ වෘත්තිය ගුරුවරයෙක් ලෙස දුවා දරුවන් රැසකගේ නෙත පෑදු මේ කලාකරුවා සම්මාන රැසක්ද දොර දරා ගත්තා. හොඳම නළුවා ලෙස අභිෂේක ලැබුවා. ඉතින් මේ කලාව සමගම ඔහුගේ ඇසූ පිරූතැන් කතා බහ කරන්නටත් අද අපි සූදානම් වෙනවා. පළමුවෙන්ම ඔබට ආයුබෝවන් කියා පිළිගන්න. ආයුබෝවන්. හරි. මම පළමුවෙන්ම අහන්නේ ඔබගෙන් අපි කතා බහ කරලා තියෙන අසුරු කරලා තියෙනවා මට දැනෙන විදිහට ඔබ ඊටාම නිහතමානී කෙනෙක්. කොච්චර ප්‍රවීණත්වයට පත් වුණත් කොච්චර සම්මාන ලැබුවත් ඒ නිහතමානීත්වය මම හැමතිස්සම කියනවා. ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. කොහොමද මම දැකලා තියෙනවා සමහරක් අය අපේ නවකීන් පවා මේ නිර්මාණ දෙකක තුන රඟපාලා සමහරක් විට අපිව දැක්කත් අඳුරන්නේ නැහැ වගේ කියලා තියෙනවා. ඒක මම අත්දැකලා තියෙනවා. ඉතින් ඒ අතරේ වසර ගණනාවකට පස්සේ හමු වුණා. ඒ මතකය තියෙනවා, කතා බහ කරනවා. කොහොමද ඒක පවත්වාගෙන ගියේ? ඔව්, මම හිතන්නේ ප්‍රසාද් ඉතින් ඒකට ප්‍රධානතම හේතුව වෙන්නේ මම ගැමියෙක් වීම නිසා. මොකද ගැමියෝ තුළ තමයි ඔය නිර්වාජත්වය, අවංකකම, ඔය සේරම ගුණාංග රැඳිලා තියෙන්නේ. ඉතින් මම ගමේ උපන්න කෙනෙක්. ඒ වගේම මම මුලින්ම අධ්‍යාපනය ලැබුවේ හොරණ විද්‍යාරත්නයේ. විද්‍යාරත්නය කියන්නේ පිරිවෙන. ඉතින් මේ පිරිවෙනෙහි අධ්‍යාපනය ලැබනකොට අපිට එක පැත්තකින් ගුරු භවතුන්ගේ, අනික් පැත්තෙන් ගරුතර මහා සංඝරත්නයේ අනුශාසනා නිතරම අහන්න ලැබෙනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් නිතරම මේ බුදු දහම පිළිබඳ යම් අධ්‍යයනයන් සමග තමයි අපේ පන්ති කාමරයේ අනෙකුත් අධ්‍යාපන කටයුතු සිද්ධ වෙන්නේ. මට ඇත්තටම ඊළඟට අහන්න තියෙනවා අපි කලාව ගැන මේ කතා බහ අතරතුරදී කතා කරමු. මට හිතෙනවා ඔබගෙන් ඔබ ගුරුවරයෙක් විදිහට කාලයක් තිස්සේ සේවය කරපු ඒ රැකියාවත් එක්ක අද වන විට මට දැනෙන දෙයක් මේ රසවින්දනය, අපේ දුවදරුවන්ගේ රසවින්දනය පොඩ්ඩක් පහළ මට්ටමකට ඇවිල්ලා දෝ කියලා හිතෙනවා. ඔව්, ඇත්තෙන්ම එහෙම දෙයක් සිද්ධ වෙලා තියෙනවා. ඒක සිද්ධ වෙන්නේ 2019 අවුරුද්දේ පාස්කු ප්‍රහාරයත් එක්ක. පාස්කු ප්‍රහාරයත් එක්ක පාසල් සියල්ල වහලා දැම්මා. එතකොට ළමයින්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ ප්‍රශ්නයක් ආවා. ඊට පස්සේ කොවිඩ් ප්‍රශ්නය ආවා. කොවිඩ් 2020 ආවා. 21ත් කොවිඩ්, 22ත් කොවිඩ්, ඊට පස්සේ 22 අග භාග වෙනකොට අරගලය නිසා පාසල් පද්ධතිය සම්පූර්ණයෙන්ම අක්‍රිය වුණා. ඒ නිසා ළමයින්ට ඔන්ලයින් ඒ අධ්‍යාපනය දෙන්න අවශ්‍ය වුණා. එතකොට ඒ සඳහා සෑම ළමයෙකුටම ෆෝන් එකක් අරන් දෙන්න දෙමව්පියන්ට සිද්ධ වුණා. එහෙම නැත්නම් ටැබ් එකක්. එතකොට මේක අතට ගත්ත ළමයා ඒකට ඇබ්බැහි වුණා. ඒකෙන් අර පොතපත විතරක් නෙමෙයි. ඒක විවෘතයි මුළු ලෝකෙටම. ලෝකයේ තිබෙන හුඟක් දේවල් ඒකෙන් දරඹන්න ගත්තා. එතකොට ඒ නිසා ඒකේ යහපත් දේ වගේම හොඳ දේ වගේම නරක දේ බලන්නත් අයහපත් දේ බලන්නත් ළමයි පුරුදු වුණා. එතකොට ඒක ප්‍රතිඵලයක් වශයෙන් මේ රසවින්දනය කියන එක මේකේ තිබෙන මේ බොහොම සුළු පරිමාණ දේවල් වලට සීමා වුණා. දැන් නාට්‍යයක් නම් ටික්ටොක් එකෙන්
YouTube එකෙන් Facebook එකෙන් නැත්නම් ඉන්ටර්නෙට් එකකින් මොනවා හරි එහෙම තියෙන පොඩි පොඩි විහිළු තහළු ඒව තමයි කලාව කියලා හිතන තරමට. මොකද අනික් පැත්තෙන් රංගශාලා සියල්ල බැහැලා ගියා. සිනමා ශාලා සියල්ල බැහැලා ගියා. ඒවට එන්න මිනිසු බයයි. සංගීත ප්‍රසංග සේරම අත්හිටුව ඒ කාලේ. එතකොට තිබිච්ච එකම විනෝදායන මාර්ගය. ඒ කාලේ රූපවාහිනිය ක්‍රියාත්මක වුණාට අලුතෙන් රූපගත කිරීම කරන්න බැරි නිසා රූපවාහිනී නාලිකාවලත් මේ පරණ කරපුවමයි ආපහු කාලේ පුරුදු කරනවා. ඒ නිසා ළමයාගේ අතේ දැන් මේක තියෙනවා. මේකේ අංකණය කළාම ලෝකේ බොහෝ දේවල් වලට යන්න පුළුවන්. ළමයා ඒකට හුරු වුණා. එතකොට රසවින්දනයක් නැහැ. මේකේ තියෙන මේ සුළු පරිමාණ දේවල් සමාජයට කොහොම අසභ්‍ය දේවල් මේවටත් ළමයි හුරු වුණා. මේක නිසා. ඒතර ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් දැන් මේ කාලේ අවුරුදු 5ක්. ඔව්. දුරු කාලයක්. අවුරුදු 5ක් කියන්නේ ආණ්ඩුවක් ඇවිල්ලා ආණ්ඩුව ගෙදර යනකම් තියෙන කාලයක් නේ. අවුරුදු 5ක් කියන්නේ. ඒතර අවුරුදු 5ක් ළමයා රසවින්දනයෙන් ඈත් වුණා. එතකොට ඒ ඈත්වීම අපි විග්‍රහ කරොත් මෙන්න මෙහෙම. දැන් මිනිස්සයා සහ තිරිසනා අතර තියෙන ලොකුම වෙනස තමයි මිනිස්සයා රස විඳිනවා. තිරිසනා රස විඳින්නේ නැහැ. එතකොට මේ ජන සමාජය රස විඳින්නේ නැත් තුනා. ඈත් තුනයි කියන්නේ ඒගොල්ලෝ ගමන් කළේ තිරිසන් සමාජයකට. එතකොට අර තිරිසනා කරන ටිකමයි අපි ඒ කාලේ අවුරුදු 5ක් කාල සීමාව තුල කළේ. කිසිම රස විඳිනයක් නැහැ. මොකුත් නැහැ. අර බොහොම ලඝු වෙච්ච කලාවකට මේ විහිළු තහළු ටිකකට රෙහිමේ සීමා වුණා. රසවින්දනයේ සම්පූර්ණයෙන් ඈත් වුණා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් අපි කියනවා මේ දරුවෝ වර්ග දෙකක් ඉන්නවා. එක්කෙනෙක් සංස්කෘතික දරුවා, අනිත් එක්කෙනා තාක්ෂණික දරුවා. අන්තිමට අර තාක්ෂණය සොයාගෙන ගිය තාක්ෂණික දරුවා විතරයි ඉතුරු වුණේ. සංස්කෘතික දරුවා අභාවයට ගියා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් අද කාලේ මේ ඉන්න අලුත් පරම්පරාව රස වින්දනයට යොමු වෙන්නෙම නැහැ. ඒ අය අනිතික සමාජිනුත් ඈත්. දැන් ඒ කාල සීමාවේ සමාජයෙන් ඈත් වුණානේ. පාස්කු පහරේ කාලේ පාරක යන්න බයයි. වෙසක් පොය අපි තුමු පොය දවසට සිල් ගන්නවත් උපාසකම්මලා උපාසක මහතුරු පන්සලට ආවේ නැහැ. බයයි. සමාජයෙන් එකිනෙක ඈත් වුණා. ඒ නිසා ඒ ජන සමාජයේ ළමයා තමන්ගේ ගෙදරට තමන්ගේ කාමරයට සීමා වුණා. යන්නේ නැහැ සමාජයට. බයයි. යා සමාජයට ගියොත් කොවිඩ් හැදෙයි. නැත්තම් අතෙන්ට යන්න බයයි. බස් නැවතුම් පොළට යන්න බයයි. කොවිලාවෙත් එන්න බෝම්බයක් ගහයි. පන්සලට යන්න බයයි. එතන ඉන්න කාගෙන් තමන්ට කොවිඩ් හැදෙයි. මෙහෙම ඒ නිසා ඒ සීමා වීම වල ප්‍රතිඵලයක් වශයෙන් තමයි ඔය විදිහට ළමයා සම්පූර්ණයෙන් රොබෝ කෙනෙක්. රසවින්දනයක් නැහැ. තමගේ කාමරයට වෙලා මේ හුදකලා වෙලා එහෙම මේ තාක්ෂණික ලෝකික සැරිසරන්නට ළමයා පිළිමුණි ඒ කාලේ. එතකොට ඒ ප්‍රතිඵලය අද අපි දකිනවා. අපි ඉස්සර වේදිකා නාට්‍ය රඟ දක්වනකොට දර්ශන වාර දෙකක් පවත්වනවා. එකක් 2:30 සහ අනික 6:30. 2:30 දර්ශනයේ පාසල් දරුවන් වෙනුයි. පාසල් දර්ශන දුන්නේ. පාසල් දර්ශන වලට ළමයි එන්නේ. ඒ නිසා ඒක පාසල් දර්ශනයක් වශයෙන් නෙමෙයි. ඒක හවස 3:30ට දාලා. සාමාන්‍ය ජනතාවට ඒක විවෘත කරලා දීනවා. සහභාගී වෙන පාසල් ළමයි එන්නේ නැති නිසා. එන්නේ නැහැ. ඊට පස්සේ සතියන්තේ නාට්‍ය පෙන්වනවා. ළමයි අධික වශයෙන් අනුගත වෙලා ඉන්නේ උපකාරක පන්තිත් එක්ක. තමන්ගේ පන්තියට නොගෙහින් නාට්‍ය බලන්න ඇවිල්ලා පන්ති උගන්න පාඩු කරගන්නේ නැහැ. ඒ ළමයා ඉස්කෝලේනුත් ඈත් වෙලා ඉන්නවා. දැන් බලන්න ලංකාවේ ඉස්කෝලවල ළමයා උසස් පෙළට එන්නේ අර විභාගෙට ලියන්න ඇප්ලිකේෂන් එක දාන්න විතරයි. ඒක ඉස්කෝලේ ඉන්නෙත් නැහැ. ළමයා කෙලින්ම එන්නේ ටියුෂන් පන්තියට. එතකොට ටියුෂන් පන්ති වෙන කිසිම දෙයක් දැන් අපි ඉස්කෝලේ උගන්වනකොට මේ සාර ධර්ම සભ્યත්වයේ සදාචාරය අපේ සංස්කෘතිය ඉතිහාසය රෝම ඔක්කොමත් එක්ක අපි උගන්වන්නේ. දැන් මම පුරණ විද්‍යාරත් උගන්වනකොට මාව දානවා ගොඩාක් මගේ විෂය තමයි ආර්ථික විද්‍යාව. නමුත් මාව දානවා විද්‍යා පන්ති වලට ළමයින්ට කලාව උගන්වන්න. රස වින්දින උගන්වන්න. මම ගිහිල්ලා ආර්ථික විද්‍යා පාඩම පටන් ගන්න ඉස්සෙල්ලා මම ටිකක් කලාව රස වින්දින ගැන කතා කරලා තමයි ළමයින්ගේ මනස ටිකක් හදලා තමයි මේ මාතෘකාවට බහින්නේ. ඒකත් මම උගන්වන්නේ නාට්‍ය අනුසාරී.
නාට්‍යයක් වගේ හරියට ඒ පීරියඩ් එක. එතකොට එහෙම එතනින් ඈත් වෙලා මේ ටියුෂන් පන්තියට යනවා මේ ප්‍රශ්නේ ආවොත් මෙන්න උත්තරේ. මේ ප්‍රශ්නේ ආවොත් මෙන්න උත්තරේ කියලා ප්‍රශ්නෙට උත්තර ටිකක් උගන්වන්න. ඒක ළමයා ඕකම තමයි ධාරණය වෙන්නේ. එතනින් එහාට වෙන කිසිම ලෝකයක් නැහැ. ළමයා සමාජයෙන් ඈත් වෙලා, ඉස්කෝලෙන් ඈත් වෙලා, ගුරුවරියන්ගෙන් ඈත් වෙලා, ළමයා ඉස්කෝලෙන් ලොකු වෛරකින් අයින් වෙන්නේ. ළමයා කියන දෙයක් තමයි අපි විභාගේ පාස් වුණේ ඉස්කෝලෙන් නෙමෙයි. අපි විභාගේ පාස් වුණේ ටියුෂන් පන්තියෙන්. ඒ නිසා විභාගේ ලියලා ඉවර වෙලා අපි ඉස්කෝලෙන් යන්නේ කොහොමද? අපි ඉස්කෝලෙන් පිට වෙනකොට ඉස්කෝලේ ඉස්සරහට ගිහිල්ලා දන ගහලා වැඳලා ඉස්කෝලේ බෝඩ් එකටත් වැඳලායි අපි ඉස්කෝලෙන් සමුගත්තේ. නමුත් අද ළමයි ඉස්කෝලෙන් යන්නේ බ්ලැක් බෝඩ් එක කඩලා, ඩෙස් පුටු කඩලා, පුටු උසලා ඩෙස් එකේ ගහලා ඩෙස් එකත් කඩලා පුටුවත් කඩලා, කරගෙන ෆෑන් එකත් කඩලා, ඊට පස්සේ වැසිකිලි වලවල් වලට ගල් දාලා හිර කළා. ඉස්කෝලේ ටැප් වතුර ටැප් සේරම ඒ කරාම කඩා දාලා, ගුරුවරුන්ගේ මෝටර් සයිකල් නවත්තලා තිබ්බනම් බ්ලේඩ් එකක් අරන් ගිහලා ඒකේ අර සීට් එක කීතු වලට කපලා. එහෙමයි ළමයා ඉස්කෝලෙන් සබු ගන්න යද. ඉතින් බලන්න එතකොට අර රසවින්දනයක් නැති සමාජයක්, තිරිසන් සමාජයක් කියන එක එතනින් ඔප්පු වෙනවනේ. ඒ කියන්නේ මුළු ලංකාව පුරාම රැල්ලක් වගේ ওই දේ මේ පහුගිය අවුරුදු වල සිද්ධ වුණා. අර ඉතිහාසය මේ උගන්නන්න නැති එකත් ඔක බලපෑම නේද මට හිතෙන විදිහට. ඔව් ඒකත් එක්ක බලපෑව තව මෙන්න මෙහෙම දෙයක්. දැන් අද අපි ඇහුවොත් එහෙම ළමයෙක්ගෙන් ඇයි පුතේ සිංහල ඉගෙන ගන්න නැත්තේ? උසස් පෙළට. ඉගෙන ගන්න නැත්තේ. ළමයා දෙන උත්තරේ තමයි සර් මම දන්න සිංහල මේ රටේ ජීවත් වෙන්න හොඳටම ඇති. මම මේ රටේ ඉන්නේ නැහැ. මම යන්තම් මම A level කරන්නෙත් නැහැ. මම O level පාස් වෙලා NVQ කරලා ඒ සර්ටිෆිකට් එක අරගෙන මම යනවා රටකට. එතකොට මං ආයේ ඉන්නේ ලංකාවට. එතකොට ඒ රට ගියන් පස්සේ මට සිංහල වැඩක් නැහැ. දන්න සිංහල ටික අවුරුදු 5කට 6කට සැරයක් ලංකාවට ආවම පස්සේ මේක වටේ ගිහිල්ලා එන්න හොඳටම මේක. ඇයි පුතේ ඉතිහාසය ඉගෙන ගන්න නැත්තේ? සර් ඉතිහාසය දැනගන්න ඕනේ ඉගෙන ගන්න ඕනේ මේ රටේ ඉන්නවනන්නේ. අපි මේ රටේ ඉන්න බලාපොරොත්තුවක් නැහැ. අපිට එහෙම කිසිම ආසාවකුත් නැහැ බලාපොරොත්තුවක් නැහැ මේක ඉඳලා අපිට වැඩකුත් නැහැ හරියන්නේ නැහැ. අපි රට යනවා. එහෙම. ඒතර එහෙම මානසිකත්වය. එතකොට දැන් ඉස්සර ඉංග්‍රීසි පමණක් උගන්වපු ඉංග්‍රීසි මාධ්‍ය පාසල් වලට අද සිද්ධ වෙලා තියෙනවා චීන, ජපාන්, කොරියන්, ජර්මන්, ෆ්‍රෙන්ච් ආදී ඒ උගන්වන්න. මොකද ළමයා පුංචි කාලේදීම තීරණය කරලා ඉවරයි මම යන්නේ චීනට. ඒ නිසා එයාට සිංහල ඉගෙන ගන්න ඕනෙම නැහැ. එයාට ඕනේ ඉංග්‍රීසි සහ චීන භාෂාව ඉගෙන ගන්න. තවල මේ පොඩි කාලෙම තීරණය කළා මම යන්නේ ජපානයට. එයා ජපනීස්. ඒ භාෂාව සහ ජපන් භාෂාව සහ ඉංග්‍රීසි භාෂාව. ඒ වෙන එතකොට සිංහල විෂය හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව විශාල වශයෙන් අඩු වෙලා ගියා. ඉතිහාස විෂය හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව විශාල වශයෙන් අඩු වෙලා ගියා. ඒ අමතරව දැන් ළමයි ඉගෙන ගන්නේ පිටරට ගිහිල්ලා රැකියාවල් කරන්න පුළුවන් රස්සාවල්. ඒවට සුදුසුකම් ලබන රස්සාවල් විතරයි ළමයි ඉගෙන ගන්න. වෙන කිසිවක් ඉගෙන ගන්න නැහැ. ඒ නිසා අද එතකොට රංගශාලාවක් ගත්තොත් අවුරුදු 30ට අඩු 15ට වැඩි. එහෙම ජන සමූහයක් ඇත්තෙම නැහැ. තාමත් අපේ නාට්‍ය බලන්න ඉන්නේ අපේ වයසේ කට්ටිය විතරයි. අලුත් පරම්පරාව එන්නෙම නැහැ. ඒගොල්ලන්ට දැන් විෂය නිර්දේශයට තියෙනවා විවිධ නාට්‍ය 6 වසරේ සිට 13 වසර දක්වා. ඒ නාට්‍ය බලන්න ගුරුවරු ළමයි එකගෙන ආවයින් පස්සේ මේ විෂය නිර්දේශයට තියෙන නාට්‍ය. ඒ නාට්‍ය පෙන්න ගන්න බෑ. ළමයි කෑකෝ ගහනවා ළමයි හූ කියනවා නාට්‍යයට. හරි අපහසුතාවයක් තමන්ගේ විෂය නිර්දේශයට තියෙන නාට්‍ය වේදිකාවේ වෙන්නකොට ප්‍රේක්ෂකාගාරයේ ඒ විෂය ඉගෙන ගන්න ළමයි නාට්‍යයට හූ කියනවා. ඒතර නාට්‍ය මැද නවත්තනවා. නවත්තලා ළමයින්ට මේ පාඩමක් කියා දෙන අධ්‍යක්ෂවරයා. ඊළඟ ආයි පටන් ගන්නවා. ආයි පටන් ගන්න මිනිත්තු 15ක් යනකොට ආයි අර තත්ත්වෙමයි. ඒ නිසා නළු නිළියු නාට්‍ය අතාරිනවා. මගදී නවත්තනවා. ඒතර එතින්ටපත් වෙලා තියෙනවා. ඉතින් මේ ඔක්කොටම හේතුව අපේ සංස්කෘතික දරුවා මිය ගිහිල්ලා තාක්ෂණික දරුවා පමණක් පෝෂණය වීම. ඒක තමයි ප්‍රධාන හේතුව විදිහට මම දකින්නේ. හරි. බොහොම සාරවත් කතාවක්. බොහෝ දේවල් අපිට ගන්නත් තියෙනවා. ඉතින් ඒත් එක්ක මම ඊළඟට අහන්නේ මට හිතෙනවා දැන් ඔබ බැරවැයමෙන් කලාකරුවෙක්
වුණු කෙනෙක්. ඒ කියන්නේ වේදිකා නාට්‍යයක් කරනවා කියන වේදිකා නාට්‍යයෙන් රටක් හොල්ලපු කෙනෙක් කිව්වොත් නිවැරදි. ඉතින් ඒත් එක්කම බොහෝ කරදර බාධක එන්න ඇති. කොහොමද ඒවා ජයගත්තේ? ඒකක් දෙකක් මතක් කරනකම අත්දැකීමක් දෙකක් මතක් කරමු අපි. ඔව් ඇත්තෙන්ම මම නාට්‍යයක් නිර්මාණය කරන්නේ මුලින්ම 1984 වර්ෂයේ. දැන්ට අවුරුදු 41කට ඉස්සෙල්ලා. ඒකම ඉතාමත්ම ඛේදනීය අවස්ථාවකට මට මුහුණ දෙන්න සිද්ධ වුණා. මොකද නාට්‍ය මම ඉදිරිපත් කළා ඒ අවුරුද්දේ ජාතික තරුණ සේවා සභාවේ යොවුන් නාට්‍ය උත්සවයට. නාට්‍ය එතනින් තෝරාගත්තා අවසාන වටේට. අවසාන වටේට පෙන්වන්න රැඟුම්පාලක මණ්ඩලයේ සහතිකය අවශ්‍යයි. අපි නාට්‍ය පිටපත් ඉදිරිපත් කරනවානේ රැඟුම්පාලක මණ්ඩලයට. ඒ සහතිකය ගන්න ගියන් පස්සේ නාට්‍ය තහනම් කළා. නාට්‍ය තහනම් කළා. නාට්‍ය තහනම් කළා. ඉතින් මං ගියන් පස්සේ ඒක දුන්නෙම නෑ. පස්සේ ඉතින් දැන් එතකොට තරුණ සේවා සභාවේ ඒ නාට්‍ය තරඟයේ මගේ නාට්‍ය පිටපත තෝරාගත්ත විනිශ්චය මණ්ඩලයේ හිටියේ මෙන්න මේ අය. දයානන්ද ගුණවර්ධන මහත්මයා, බන්දුල ජයවර්ධන මහත්මයා, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මැල්, තිස්ස කාර්යවසම් මහත්මයා, සුගතපාල සිල්වා මහත්මයා. ඒගොල්ලෝ තමයි මගේ පිටපත හොඳ පිටපතක් කියලා මගේ පිටපත ලිව්වේ මගේ තාත්තා සිරිසේන ප්‍රේමලාල් මහත්මයා. ඒ පිටපත ඉතාමත්ම හොඳ පිටපතක් කියලා තෝරාගෙන. එතකොට රැඟුම්පාලක මණ්ඩලේ එතන මම දන්නේ කවුද සමාජික මණ්ඩලය කියලා. ඒගොල්ලෝ තීරණය කළා තියෙනවා මේක අවසර නොදිය යුතු නාට්‍යයක්. මොකද මේකේ මේ අබුද්දස්ස කෝලම මේ ලංකාවේ මේ බුදුදහම විවේචනය කරන නාට්‍යයක්. ඇත්තට මේ නාට්‍යයෙන් බුදුදහම නෙමෙයි විවේචනය කළේ. බුදුදහම විකුණගෙන කන ජාවාරම් කරුවා. ඒගොල්ලන් ওই වේදිකාවට ගෙනාවේ. දැන් අද වුණත් අපි දන්නවා අද වෙසක් දවස් තමයි ලංකාවේ අශීලාචාරම දවස. ගැරුණමෙකුට පාරේ යන්න බැරි දවස. විහිළු විකාර ඔලු බක්කොද සංගීත සංදර්ශනද පරවනුවද ඒවෙන් පිරීලා මේ බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයේ පැත්තකින් තියලා. ඒක නිකන් මේ වෙනම සරුව පිත්තල සමාජයක් නේද බිහි වෙලා තියෙන්නේ. මේ නාලිකා විසින් ඒවා නාලිකා විසින් ප්‍රවර්ධනය කරනවා. එහෙම. එතකොට ඒක තමයි මේ නාට්‍යයේ ප්‍රස්තුතිය බවට පත් උනේ. නාට්‍ය තහනම් කළා. ඉතින් ලොකු අපහසුතාවයකට මම පත් වුණා. මම එතකොට මගේ පළවෙනි නාට්‍ය අපි සල්ලිකාරයෝ නෙමෙයි. මම එතකොට රස්සාවකට මුලින්ම යන්නේ 1983 අවුරුද්ද. ඒ අවුරුද්ද තුල හම්බෙච්ච පරිසල්ලි වලින් ඉතිරි වෙච්ච මුදල් සහ යාළුවන්ගෙන් ණයට සල්ලි ඉල්ලගෙන එහෙම තමයි නාට්‍ය කළේ. එතකොට දැන් උත්සවයට ඉදිරිපත් කරන්න විදිහක් නෑ. අනිත් අධිකාරී විසින් නාට්‍ය තහනම් කරනවා. පස්සේ අපීල් කළා, අභියාචනා ඉදිරිපත් කළා. එතන පොඩි මට පුකුලක් වුණා අර තරුණ සේවා සභාවේ නාට්‍ය වලට මේක තෝරා ගැනීම. ඒ නිසා පොඩි අනුකම්පාවක් ලැබුණා. ඒ නිසා ඒගොල්ලෝ කියපු සේරම දෙබස් කවි ගීත අයින් කළා. අයින් කළා තමයි අබුද්දස්ස කෝලම අවසානයේ නාට්‍ය තරඟයට ඉදිරිපත් කළේ. එතකොට මේ ගහක තියෙන අතු පොතු කොළ ඉවත් කළාම මේ එහෙම එකක් තමයි ඉදිරිපත් කළේ. ඉතින් එහෙම එකක් ඉදිරිපත් කළත් ඒකට ඒ අවුරුද්දේ යවුන සම්මාන උල්ලේ සම්ප්‍රදායික නාට්‍ය අංශය කියන ශෛලීගත නාට්‍ය අංශේ සියලුම සම්මාන ටික ඒ නාට්‍යයට හිමි. ඒක අර්ධ ශෛලීගත නාට්‍ය. ඒ ප්‍රමිතියින් ඔස්සේ සියලුම සම්මාන ඒ කියන්නේ හොඳම අධ්‍යක්ෂණය, හොඳම රචනය, හොඳම නළුවා, නිලිය සංගීතය, අංග රචනය, වේදිකා සැරසිලි ඔය සම්මාන ටික කොහොම හම්බ. ඕක තමයි පළවෙනි අත්දැකීම. ඊගොට මම දෙවනුව ඊට අවුරුදු 4කට පස්සේ 1988 අවුරුද්දේ නිර්මාණය කරන රාජ කපුරු නාට්‍ය. ඒකත් මගේ තාත්තා රචනා කරපු නාට්‍යයක්. ඒකත් ඉදිරිපත් කරනවා. පිටපත් ඉදිරිපත් කරනවා රැඟුම්පාලක මණ්ඩලයට. ඉදිරිපත් කළා. ඉතින් මම නාට්‍ය පුහුණුවීම ආරම්භ කරනවා. මංගල දර්ශනයේ දිනේ තීරණය කරනවා. ඊට පස්සේ යනවා රැඟුම්පාලක මණ්ඩලයට සහතිකය ගන්න. යනකොට ඒකත් තහනම් කරනවා. ඒකත් තහනම් කරනවා. ඒ කියන්නේ ඒකේ දාලා තිබු චෝදනාව තමයි මේ නාට්‍යයේ කතාව තමයි පඹයෙක් තමයි රජ වෙන්නේ. එතකොට ඕගොල්ලෝ මේ වර්තමාන ජනාධිපතිතුමාව තමයි මේ පඹයෙකුට අන්දලා තියෙන්නේ. ඒ රාජ්‍ය විරෝධී නාට්‍යයක්.
ඒ නිසා මේක පෙන්වීම නුසුසු වී කියලා එකක් තහනම් කරනවා. ආයි අර වගේම අර වටේ යන ගමන ආපහු යනවා ව්‍යාචනා කරනවා. ඉතින් මෙහෙම බැනුම් අහනවා. මේ ඒතකොට කියන්නේ මට කතා කරන්නේ ඉන්නේ ඉලන්දාරියා කියලා. රූපපාලන මණ්ඩලයේ සභාපතිතුමා. මේ ඉලන්දාරියා මොනවද මේ කියලා මම හුඟක් දොස් කියනවා. මේවා මේ ආණ්ඩුව විවේචනය කළා එහෙම කළා. ඉතින් කොහොම හරි අවසාන මොහොතේ අර විදිහටම නාට්‍ය කොටස් අයින් කළා ගීත අයින් කළා ජවනිකා අයින් කළා නිකන් අර සැකිල්ලක් වගේ එකක් හම්බ වෙනවා මේකෙන් නාට්‍ය කරන්න. මම ඒකෙන් නාට්‍ය කරනවා. හැබැයි ඒ අවුරුද්දේ රාජ්‍ය නාට්‍ය උනේලි අවසාන වටේට ඒ නාට්‍ය තේරිලා ඒකට සම්මාන 3ක් හම්බ වෙනවා. ඉතින් ඒකට බලන්න දැන් මොනතරම් මානසික පීඩාවක් විඳලා කරපු නිර්මාණ ඉතින් අන්තිමට ලොකු සතුටක් ඇති වෙනවා. ඊට පස්සේ මෙච්චර දහදුක් විඳලා කරපු නාට්‍යයට මෙච්චර ඇගයුමක් ලැබුණාද කියලා. ඒත් ඔය අවස්ථා දෙක මගේ හිතේ බොහොම තදින් තැම්පත් වෙලා තියෙනවා. මේ පස්සේ කල් ටෙල් නාට්‍ය වලට ආවට පස්සේ එහෙම හිතට දැනෙන දේවල් වෙලා තියෙනවා. දුක හිතෙන දේවල්. විශේෂ එහෙම දෙයක් නම් හිතට දැනෙච්ච අවස්ථා උඟක් අඩුයි. මොකද මේ මට ඒවැ ඊට වඩා යහපත් ප්‍රතිඵල හැම එකකින්ම හම්බුනා මිසක් කවදාවත් කනගාටුදායක එහෙම සිදුවීම් වලට මට මුහුණ දෙන්න සිද්ධ වෙලා නැහැ. ඉතාමත්ම හොඳ අධ්‍යක්ෂවරු ඉතාමත්ම සෝහදව වැඩ කරන අද වෙන විට අදටත් ප්‍රේක්ෂකයන්ට මතක මොන චරිතයෙන්ද? මං හිතන්නේ උතන මෙහෙම දෙයක් තියෙනවා. දැන් නාට්‍ය වර්ග දෙකක් තියෙනවානේ. එකක් තමයි මේ උසස් සහ ප්‍රමිතිගත නාට්‍ය. තව නාට්‍යයක් තියෙනවා මෙගා නාට්‍ය. එතකොට යම් කිසි නාලිකාවක් තමන්ගේ නාලිකාවට හොඳ කීර්ති නාමයක් ලබා ගැනීම සඳහා අර හොඳ නාට්‍ය මිලදී ගන්න. නැත්නම් ඒක නිෂ්පාදනය කරනවා. ඒ වගේම නාලිකාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය කරන මුදල් ප්‍රමාණය ආදායම් තත්ත්වය ප්‍රවර්ධනය කර ගැනීම සඳහා දිගු නාට්‍ය. ඒකට ඒව ජනප්‍රියයි. හැබැයි ඒව උසස් නාට්‍ය නෙවෙයි. අර නාට්‍ය ඒව බොහොම උසස් නාට්‍ය. හැබැයි අරව බලන තරම් පිරිසක් ඒව බලන්නේ. ඒව බලන්නේ යම් කිසි තෝරාගත් හොඳ බුද්ධි මට්ටමක් තියෙන රසවින්දනයක් තියෙන එහෙමයි. පොදු සමාජය ගත්තොත් දැන් අපි කිව්වොත් එහෙම චිත්‍රපටිත් එහෙමනේ. චිත්‍රපටි උසස් සිනමාවටත් හැදුවා චිත්‍රපටි ගැලරීටත් හැදුවා. සින්දුත් එහෙමනේ. උසස් රසවින්දනයක් තිබෙන අර්ථ රසය, ශබ්ද රසය මේ සේරම පරිපූර්ණ හොඳ ගීතත් නිර්මාණය වුණා. ගැලරීට බයිලත් නිර්මාණය වුණා. නවකතත් එහෙමයි. මාටින් වික්‍රමසිංහ ශූරීන්ගේ නවකතාත් මිනිස්සු කිව්වා. ඩීමන් ආනන්දගේ මාර්ග කතාත් මිනිස්සු කිව්වා. ඉතින් ඒ වගේ ඕක තියෙනවා මේ හැම ශාස්ත්‍රයකම. ඉතින් මට ඔය වර්ග දෙකේම රඟපාන අවස්ථාව හම්බුණා. ඔය වර්ග දෙකේම. ඒක මොකද නාලිකාවක පැවැත්මට හොඳ දේ වගේම විකිණිය හැකි දේත් අවශ්‍ය කරනවා වගේම අපේ ජීවත් වීම සඳහා අපිට හොඳ ඒවා ඒ රඟපාන්න යන්න පුළුවන් වෙන්නේ අරවැය රඟපාලා යම් කිසි ආර්ථික ශක්තියක් ඇති වුණොත් විතරයි. මොකද හොඳ නාට්‍යයකට කතා කරලා පස්සේ අපි කවදාවත් ගාන අපි මිල මුදල් ඒක මාතෘකාවක් කරගන්නේ. දැන් මේ ඊ පෙරේදත් මට කතා කළා චිත්‍රපටයකට සරත් ධර්මශ්‍රී මහත්තයා. මම ඊට පස්සේ මම වනේ සරත් සුදත් රෝහණගේ ඔයාගේ පරාක්‍රම නිරියල්ගේ වගේ අයගේ වැඩකට කතා කරලා යම්පස් අපි මුදල නෙමෙයි බලන්නේ. ඔයාගේ චිත්‍රපටයේ රඟපෑමෙන් මට මගේ කීර්ති නාමයට තව දෙයක් එකතු වෙනවා. මට තව ඉගෙන ගන්න දෙයක් එකතු වෙනවා. මට සමාජයෙන් ප්‍රශංසා ලබන්න දෙයක් ඉතුරු වෙනවා. ඒ නිසා මම මිල මුදල් ඒක කතා කරන්නේ නැහැ. අපි එහෙමයි තාමත් යන්නේ මේ නිර්මාණ. එච්චර ආසාවක් තියෙනවා. නමුත් අර මෙගා නාට්‍ය කියන්නේ සම්පූර්ණයෙන් ඒක වාණිජමය පරමාර්ථයකින් සිද්ධ කරන දෙයක්. ඉතින් මම ඒව බොහෝ ආරාධනා ප්‍රතික්ෂේප කරනවා. අනේ මෑත කාලේ නේ මම අහන්න හිටියේ දැන් මෙගා නාට්‍ය ප්‍රතික්ෂේප කළාද ගොඩක් ඒවා. ඔව් ගොඩක් ඒවා මම ප්‍රතික්ෂේප කළා. මොකද ඒක කියන්නේ වර්තමානයේ ජනප්‍රිය කියලා ඒවා. නමුත් සමහරක් අවස්ථාවල තියෙනවා මෙහෙම දෙයක්.
අර හොඳ දේහි පමණක් රැඳී ඉඳලා අපේ ජීවන වටපිටාව මොකද අපිත් මේ සමාජයේ කොටස්කාරයෝ. සමාජයේ අනිකුත් පුද්ගලයාට තියෙන අයිතිවාසිකම ඒකම තමයි මටත් තියෙන්නේ. මට මං කලාකරුවෙක් කියලා. මට එහෙම විශේෂ වරප්‍රසාද නැහෙනි. මම කලාකරුවෙක් කියලා මාව බස් එකේ නිකන් එක්කයි යන්නේ නැහැ. මම කලාකරුවෙක් කියලා මට සෙඩ් එකෙන් පෙට්‍රෝල් නිකන් ගහලා දෙන්නේ නැහැ. මම කලාකරුවෙක් කියලා ෆාමසිට ගියන් පස්සේ මට බෙහෙත් ටික නිකන් දෙන්නේ නැහැ. ඒතර මමත් ජීවත් වෙන්න ඕන සමාජයේ. අනික මේ සමාජයේ කලාකරුවෙක් වශයෙන් ජීවත් වෙනකොට ඒක තමයි ලොකුම අභියෝගය. හැමදේටම ආරාධනා ලැබෙනවා. හැමදේටම යන්න ඕනේ. නැත්නම් මිනිස්සු තරහ වෙනවා. මංගල උත්සවම ගණනාවකට එක මාසයක් තුල යන්න වෙනවා. උගාකේවට ආරාධනා ලැබෙන අත්සන් කරන්නේ. එතකොට ගිහිල්ලා වීදම් කරගෙන ගිහිල්ලා අසමුත් කළා තෑග්ග කුටීලා ඉන්න එපා. ඒකට මුදල් ඕනේ. ඒ නිසා අර හොඳ දෙයින් පමණක් යැපීමේ හැකියාවක් මේ රටේ කලාකරුවෙකුට නැහැ. යම් කිසි ආකාරයක අපිටත් අපේ ආර්ථික ශක්තියට යමක් එකතු වෙන තැනක රැඳිලා ඕනේ මේ සමාජයට මේ සේවය කරන්න. ඒ නිසා තෝරාගත් නොගිහින්ම බැරි හිතවත්ම යාළුවෝ අධ්‍යක්ෂණය කර හිතවත්ම යාළුවෝ නිෂ්පාදනය කර ඒ වගේ දෙයකට සම්බන්ධ වුණා මිසක් මම බහුල වශයෙන් මෙගා නාට්‍යවලට සම්බන්ධ වුණේ නැහැ. අවුරුද්දට එකක් දෙකක් මොකද ඒක පැවැත්වුවා. අපි ජීවත් වෙන්න නැතුව. මට අර දේවල් සමාජයෙන් නිකන් දෙනවා නම් ඒ සමහරක් අවස්ථාවල පාසල් වලින් ආරාධනා හම්බ වෙනවා. පාසලේ තියෙන සාහිත්‍ය උත්සවයට සහ කලාව වලට සම්බන්ධ වෙනවා. යනවා. ඒ ස්කෝල් ගිය දුප්පත් ස්කෝල් ළමයි ගාප සල්ලි නෑ එහෙම. ඒ උත්සවේ සංවිධානය කරලා තියෙන ආකාරයෙන්ම පේනවා. මේ දෙමව්පියන්ගෙන් කී හැරි එක්කව කරගෙන තමයි මේ උත්සවේ කරලා තියෙනවා. කරන්නේ. ඉතින් අපි එතෙන්ට යනවා. ගියාම විදුහල්පතිතුමා ලියුම් කවර එක දාලා කීයක් හරි දෙන්න උත්සාහ කරනවා. දෙන්න හතරට මං කියන්නේ එපා. ඒක හරි නෑ මේ මං කොහොනේ කිසිසේත්ම මං එක බාර ගන්නෑ. මේක මගෙන් කරෙන්න ඕනේ සමාජයට සේවයක් දීලා මං ආවේ. ඕකත් පාවිච්චි කරලා ලබන වෘත්ති කලාව වලට මොන හරි තව දෙයක් එක්කසු කරගන්න. සමාජයේ තවත් පැත්තකින් මේක සම්පූර්ණයෙන්ම වාණිජකරණය කරගෙන මුදල් ලිපීම සඳහාම පමණක් මේ කලාව භාවිතා කරනකොට ඉතින් ඒ පිළිබඳ අප්‍රමාණ දුකක් කනගාටුවක් ඇති වෙනවා. බොහොම සාරවත් කතාබහක්. ඒ අතරතුරදී මට අහන්න හිතුණා ඔබේ ගීතයක් රාජකපුර නාට්‍යයේ සුවඳ සභා මම දැකලා තියෙනවා බොහෝ දෙනෙක් අවභාවිත කරනවා. ඒ කියන්නේ සමහරක් විට ඒක අපිටත් හිතනවා මේ සින්දුව අහද්දි කොච්චර මේ ලස්සන සින්දුවක්ද මේ විනාශ කරලා තියෙන්නේ කියලා. ඒක අහද්දි දකිද්දි නම් මුකුත් ක්‍රියාමාර්ගයක් අරගෙන නැද්ද මොකද හිතෙන්නේ දැන් මේ සින්දුව හැමතැනම මම දැකලා තියෙනවා බෑන්ඩ් වල ප්ලේ කරනවා. ඔව් ඒක ඉතින් ඒ ගීතයට පමණක් නෙවෙයි. ඊළඟ දවසේ මම ඔක ආචාර්ය සින්දුව කන්න දෙනවා නම් සින්දුවක් රෝහණ බැද්දගේ ශූරීන් එකත් මම කතා කරලා එතුමාගේ ගීතයකුත් ඔය විදිහට විකෘති කළා මැදට අසභ්‍ය වචන යොදලා ඒක පාවිච්චි කරලා ඒක තාමත් වේගයෙන් ජනගත වුණා. නාලිකා හරහා කොහොමද ඒක සම්බන්ධව කතා කරනකොට ඒකේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ අපි මේකට උසාවිය යන්න එපා. ඉතින් මට එහෙම නීතිමය මාර්ගයකට එහෙම යන්න මට හිතෙන්නේ නැහැ. මොකද ඒකෙන් අවසානයේ අපහසුතාවයටපත් වෙන්නේ අපිමයි. ඒක උදාහරණයක් කිව්වොත් එහෙම රෝහණ බැද්දගේ මහත්මයාගේ ගීතයක් වෙනත් ගායකයෙක් ගායනා කරලා එතකොට රෝහණ බැද්දගේ මහත්මයා නීති මාර්ගයෙන් ගිහිල්ලා එයාට අලුත් කඩේ උසාවියට එන්න සිද්ධ වෙනවා. ඉතින් බැද්දගේ මහත්තයා ඊට පස්සේ මාත් එක්ක කියනවා අයියෝ ජලක් මම මේ ළමයි කිව්පින්ද මම මේ කලේ දැන් මේක මට කරදරයක්. මොකද උසාවියට යනවා නඩුව කල්යන්න. මම එතකොට මෙහෙන් මට වාහනේ ලුවන් යන්න බෑනේ. මං ඩ්‍රයිවර් කෙනෙක්වත් අරගෙන වාහනේ ගිහිල්ලා ඊතර ඉඳලා උදේ ගියන් පස්සේ නඩුව කල් දානවා හවසට. ඔව්. එතකොට අර මොහොතේවත් එක්කන් හෝටලයකට ගිහලා මොහොතත් කන්න බොන්න දීලා මුළු දවසම එතන ගත කරලා මේ එතනින් ආපහු එනවා නඩුව කල් දානවා. ආයෙත් නේ කියලා. ආයෙත්. එදාටත් ඒකම. මෙහෙම. අන්තිමේදී මට නඩුව එපා වුණා. ඒ නිසා මම එතකොට නඩුවට වීදම් කරපු ගානක් තියෙනවනේ. නඩුව නීතිඥයෙකුට බාර දුන්නා. ඊපස්සේ නඩුව ෆයිල් කරන්න නීතිඥ ගාස්තරේ මේ ඒ ටික ගණන් හදලා බලලා
ගායකයට මං කිව්වා මෙන්න මේ ටික මට දෙනවනම් මම මේක ඉල්ලාස් කරගන්නම් මට තමුගේ වන්දිත් එපා. එහෙම කියලා. එහෙම අයින් කරගත්තා. ඉතින් මටත් ඕකමයි වෙන්නේ. ඕකමයි වෙන්නේ. දෙකපාරක් හොරණ ළමයි කණ්ඩායමක් මගේ නම පාවිච්චි කරලා තිබුණා ටිකට් වගේක්. ටිකට් නෙමෙයි ඒව බෞද්ධ කොටි සහ ජාතික කොටි. බෞද්ධ කොටි සහ ජාතික කොටි අරන් ගිහලා බස් වලට විකුණනවා. විකුණන්නේ මගේ නමයි. මොනවද කියන්නේ මේ අපි හොරණ විද්‍යාරත්නයේ ආදි ශිෂ්‍යයෝ අපේ නාට්‍ය ගුරුතුමා තමයි ජන ප්‍රේමලාල් සර්. අපිට නාට්‍ය ඉගෙනුවේ එතුමා. එතකොට එතුමා අපිට නාට්‍යයක් හදලා දෙනවා මේ දවස්වල. ඒකේ ඇඳුම් මහන එකයි ඒකේ අර පසුතල නිර්මාණ හදන එකයි අපේ විදමින් කරගන්න ඕනේ. අපිට ඒකට සල්ලි නැහැ. ඒ නිසා අපිට ඒකට උදව්වක් හැටියට මේ බෞද්ධ කොඩියක් හරි ජාතික කොඩියක් හරි අරගෙන ඔබ කැමති කීයක් හරි දෙන්න කියලා මිනිසුන්ට කියනවා. ඉතින් මේක දැන් ඇහුවාම මිනිස්සු ඉතින් හිතනවා නෑ තමයි මේ ඇත්ත වෙන්නේ නැති කියලා. ඉතින් මිනිස්සු රුපියල් 20 50 100 ඔව් ඒ මුදල දෙනවා. මේගොල්ලෝ හැමදාම පොළොව දවසට හරි මේ හොරණ බස් ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා ඔය වැඩේ කරනවා. ඕකට එන්නේ ආරංචි කරලා මම පස්සේ අල්ලගෙන ළමයෙක්ව පොලිසියට බාර දුන්නා. ඉතින් බාර දුන්නාන් පස්සේ පොලිස් ස්ථානාධිපතිතුමා මගේ හම්බෙන්න. ඊයෙන් පස්සේ ඉතින් මට ඉඳන් කිව්වා සර් මෙහෙමයි දැන් මේක පැමිණිල්ලක් දාන්න ඉපේ. පැමිණිල්ල දැම්මෙන් පස්සේ අපි මෙයාව දානවා උසාවියට. දැම්මහම සරුත් එදාට උසාවියේ ඉන්නවා. ඒක ඊට පස්සේ මෙයා විලුවේ නීතිඥයෙක් ඉදිරිපත් වුණා. හරි? මෙයාගේ අම්මලා තාත්තලා මේ ළමයාගේ අම්මලා තාත්තලා නීතිඥයෙක්ව තියෙනවනේ. සරුත් තියනවා. ඒකටත් ගානක් වීදම් කරන්න ඕනේ. ඊට පස්සේ ඉතින් බැලුවෙන් පස්සේ මේ ළමයි එක බොරුවයි කියලා තියෙන එක ඔප්පු කරන්න බෑ. අනිකුත් සේරම දේවල් ඇත්ත. අපි විද්‍යාරත්න ආදි ශිෂ්‍යයෝ. ඔව් ඒ ළමයි විද්‍යාර්ථී හිටියේ. මම උගන්වලත් තියෙනවා. මගෙන් ඉගෙන ගත්තයි කියනවා. එතකොට නාට්‍යයක් කරනවා ඒකට මේ ඇඳුම් මහන්න ඒ කතාව විතරයි බොරුවක් තියෙන්නේ. නමුත් ඒක ඔප්පු කරන්න බෑනේ බොරුවක් කියලා. ඒක ඔප්පු කරන්න බෑ. කිව්වොත් අපි මේ මෙයා කියලා ඒ වෙලේ මොනවා හරි පරණ නාට්‍ය හරි දෙබස් ටිකක් කිව්වොත් ඔන්න අපේ නාට්‍ය. ඔහොම තමයි පටන් ගන්නෙ. එතකොට ඊගාවට විකුණුලා තියෙන්නේ මුද්‍රිත භාණ්ඩයක්. ඒ කියන්නේ ඒගොල්ලෝ මුද්‍රණය කරපු ටිකට් එකක් ආධාර පත්‍රයක් නෙවෙයි මේ. බෞද්ධ කොඩියක් ජාතික කොඩියක්. හරි? ඒකේ මිලක් ගහලත් නැහැ. ඒ දීලා මිනිස්සුන්ට කියන්නේ තමන් කැමති ගානකින් ආධාර ගන්න. එතකොට ඊගාවට වෙන්නේ නීතිඥයා ඇවිල්ලා මේක තරක කළාම මේ නඩුව විශ්ව වෙනවා. එතකොට සර් වීදම් කරගෙන රස්තියා දුක් වෙලා ඊට හොඳයි අවවාද කළා මෙයාව උදාහරණයක් කියලා. ඉතින් ඔය සෝන්සබන් සින්දුව සම්බන්ධවත් නීතියට ගියොත් අවසානයේ ඕකයි වෙන්නේ. මගේ නඩුව මට මේ පාව. දැන් එහෙම අහිලා තියෙනවද ඒ සින්දුව විකෘති කරන දේ? ඔව්. එහෙලා තියෙනවා. දැන් ඒක තියෙන්නේ සෝන්සබන් නැංගාලා හයි කුඹු කෙලෙදෙන් දිය ඇදනාලා. ඔක හුඟක් අය කියන්නේ දිය ඇදලා නාලා. එතකොට අර සොරපස්ථාරය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. වෙනස් වෙනවා. අර සෝන්සබන් නැංගාලා හයි. ඒක හයි කියන එතකොට අර එලිමහන් ප්‍රසංග වල ජනතාව පිනවීමට මේකේ මෙලඩියත් වෙනස් කරලා එහෙම ගායනා වෙලා තියෙනවා. අනිත් ගීතයත් ඒ වගේ. ඉතින් මම ඒකයි ඒකට පීවර ගන්න ගියේ නැත්තේ ඒක මටම කරදරයක් වෙන හින්දා. හරි. අපි මේ සුන්දර කතා බහ අවසන් කරමු තවත් ඒ වගේ මේ හරවත් මේ කතාවකින්. මට හිතෙනවා මේ අර අපි මුල් කතාවරත් මේ පොඩ්ඩක් ඈඳ ගන්න කියලා. දැන් මම දැකලා තියෙන ගොඩක් මේ තරුණ ළමයි දිවිනසා ගන්නවා. මොකක්ද ඒක වෙලා තියෙන්නේ? මෙච්චර මේ දරා ගැනීමේ ශක්තියක් හින වෙලා තියෙන්නේ. ඔව් ඒක තමයි මම කියවලා අර කලාවෙන් සංස්කෘතියෙන් ඈත් වීම සහ දරා ගැනීමේ ශක්තියක් නැතිකම ළමයිට. ඒක වෙන්නේ ඇත්තටම ඔගේ මාතෘකාවක් තියෙනවානේ සමාජානුයෝජනය කියන. සමාජයකට ගියාම මේ සමාජයට අනුව හැඩගැහෙන. එතකොට ඒ සමාජයේම කොටසක් මිසක් ඒ සමාජයෙන් වෙන් වෙච්ච කෙනෙක් නෙමෙයි. නමුත් අද දරුවා එහෙම සමාජයක් නැහැනේ. අපි පොඩි කාලේ අපේ පන්ති යාළුවෝ කියන්නේ තාමත් අපේ යාළුවෝ. ඔව්. තාමත් උපන්දිනයට හම්බ වෙනවා නැත්නම් අපි විශ්වවිද්‍යාල යාළුවෝ ටික බැච් පාටි කියලා තාමත් මුණ ගැහෙනවා. දැන් විශ්වවිද්‍යාලයෙන් පිට වෙලා අවුරුදු 43ක් වෙනවා. අවුරුදු 43ක් වුණත් තාමත් අවුරුද්දට එක දවසක් හරි ඒ කට්ටිය මුණ ගැහෙනවා. ඉස්කෝලෙත් එහෙමයි. ඒ ළමයි ටිකත් අපි දැන් සීයලා ආච්චිලා. ඒ සුහදතාව වෙන. අද දරුවන්ට එහෙම දෙයක් නැහැ.
අද දරුවන්ට එහෙම දෙයක් නෑ. හුදකලාව. හුදකලාව. දැන් අපි ඉගෙන ගන්න කාලේ අපි හිතමු අපේ ගුරුතුමා වාර විභාගේ ප්‍රශ්නයක් හදනවා. ඒ ප්‍රශ්නේ අපේ කවුරු හරි එකෙක් ගිහිල්ලා බලලා අල්ල ගන්නවා මෙන්න මේකයි හැදුවේ. මෙන්න මේ ගාන තමයි මේ සර් හැදුවේ. ඕක කියනවා ළමයි හැමෝටම. අද ළමයි හැම නෙමේ තමන් දැක්කනම් තමන් විතරයි කාටවත් කියන්නේ තමන් දීලා පාස් වෙන්නේ. බලන්න ආත්මාර්ථකාමී සමාජයේ විහිලා තියෙන්නේ එතන විශේෂයෙන්ම ශිෂ්‍යත්වය නිසා. ශිෂ්‍යත්වය කියන්නේ ළමයාව නිකන් සිගන්වන මහා නරක ගුරුවරයෙක් විදිහට ලැබුණ අත්දැකීම් එක්ක ওই ශිෂ්‍යත්වය සම්බන්ධ මොන වගේ අදහසකින් දින්නේ? ඔව් එතන එමේ සමාජයේ ඕනෑම දෙයක යහපතක් තියෙනවා අයහපතක් තියෙනවා. දැන් ඕක නොතිබුණා නම් මේ ඈත පිටිසර පළාත් තුළ ළමයින්ට මේ කොළඹ පාසල් වලට එීම හීනයක් බවට පත් වෙනවා. අපි තුමු ඈත ඇම්ලිපිටිය කතරගම හම්බන්තොට ඔය වගේ පළාතක දෙහියත්ත කණ්ඩිය ළමයෙකුට කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුල් වෙන්න පුළුවන් වුණේ. ඒ පළාත් වල ගෑනු දරුවෙකුට විශාඛා විද්‍යාලයට ඇතුල් වෙන්න පුළුවන් වුණේ ශිෂ්‍යත්වය නිසානේ. එහෙම හොඳ පැත්තකුත් තියෙනවා. නමුත් මේක මේ අස්වරේස් එකක් බවට පත් කරේ. ඕනට අධික මානසික පීඩාවට දරුවන්ව පත් කරන විභාගයක් බවට පත් කර ගැනීම තමයි වරද තියෙන්නේ. ඒ නිසා කොහොම නමුත් අපි ගත්තොත් එහෙම දැන් ළමයා හුදකලා වෙලා තියෙනවා. එතකොට අපි පුංචි කාලේ අපි සතුට බෙදාගත්තා විතරනේ. ඒ වගේම තමයි දුකත් බෙදාගත්තා. දුකත් බෙදාගත්තා. පන්තියේ අපිට දුකක් දෙන්න පන්තියේ ළමයි බදාගෙන අපි අඬලා තියෙනවා. අපි දුක බෙදාගත්තා. අද එහෙම දෙයක් නෑ. තමන් තනිව තමන්ගේ දෙස් එකේ තමන් ගෙදර ගිහිල්ලා නැත්නම් දැන් පන්තියේ ඒ ළමයි කවුද කියලා සමහරු අඳුරන්නේ. දැන් අපිට තාම මතකයෙන් කියන්න පුළුවන්. ඉස්සරහා පෙළි හිටියා මෙයා පිටපස්ස පෙළි මෙයා හරි හිමියි. එහෙම සමාජයක් නෙමෙයි හුදකලා වෙච්ච සමාජයක්. ඒ සමාජයේ බිහි වෙන දරුවා දුක සැප බෙදා ගන්න දන්නේ නැහැ. දුක සැප බෙදා ගන්න දන්නේ නැහැ. එතකොට ඒගොල්ලෝ විවාහ වුණාම ඒ විවාහ ජීවිතය ගත කරන්න බෑ ඒගොල්ලෝ. මොකද අනේකත් සමග සහජීවනයේ කියන දේ ඉගෙනගෙන නැහැ. එහෙම ජීවත් වෙලා නැහැ. ඒ නිසා කසාද බැන්දට ජීවත් වෙන්න ගියාම මේ දෙන්නෙකුට එකට ජීවත් වෙන්න බෑ. දෙන්නෙකුට එකට ජීවත් වෙන්න බෑ. දැන් මම ඉන්නේ හොරණ ශ්‍රීපාලි විශ්වවිද්‍යාලයේ කන්ද පාමුල. ඒ ශ්‍රීපාලි විශ්වවිද්‍යාලයට එන බොහෝ ළමයි අපේ මාවතේ තමයි බෝඩින් වල පදිංචි වෙන්නේ. බහුල ලක්ෂණයක් තමයි ගෑනු ළමයි දෙන්නෙක් එක කාමරයක් ගන්න. දෙන්නෙක් එක කාමරයක් ගන්නවා අරගෙන වැඩි වුණොත් මාසියයි ඉන්නේ. තරහ වෙලා එක්කෙනෙක් යනවා. නැත්නම් ඉන්නේ එක්කෙනා ඒ එක්කෙනෙක් අනිත් එක්කෙනාව පන්න ගන්නවා. එහෙම ඉන්න බෑ. මොකද සහජීවනේ නෑ. ඒ වගේම තමයි ඒක කසාද බැන්දහම ඒ ජීවිතය ගත කරන්න දන්නේ. ඒ දුක සැප බෙදා ගන්න දන්නේ. ඒ ප්‍රශ්න දරා ගන්න දන්නේ. ඒක දික්කසාද වෙනවා. අද ලංකාවේ එක දවසකට විවාහ ලියාපදිංචි කිරීම සිද්ධ වෙනවා 400 ගානක්. විවාහ ලියාපදිංචි වීම 400 ගානක්. දික්කසාද වීම 300 ගානක්. 300 ගානක්. එතකොට 100යි පවතින. හතරෙන් පංගුවයි පවතින්නේ හතරෙන් තුනක්ම දික්කසාද වෙනවා. එතකොට ඒකත් ඒ එතනින් එහාට ආවහම දරා ගන්න බැහැ ප්‍රශ්නේ. දැන් අපිට ක්‍රීඩාවෙන් ඉගෙනුවේ ජය පරාජය දරා ගැනීම. එතකොට ළමයි ඒවට යන්නේ නැහැ. ළමයි පොතපත ඉගෙන ගන්න එක විතරයි. ළමයි නාට්‍ය කරන්න යන්නේ. අපි නාට්‍ය තරගයට ඉදිරිපත් කළා. අපි පෙරදුනහම අපේ සර් අපිට කියන්නේ අන්න පාඩම. දිනන එක නෙමෙයි පාඩම. ඔන්න පෙරදුනා. ඕක තමයි පාඩම. ඔතනින් තමයි නැගිටින්නේ. ඊළඟ අවුරුද්දේ නාට්‍ය අන්න හොඳට හදන්න ඔයිට වඩා ඔබලා කැප වෙන්න. ඒ මාතෘකාව ඔක්කොම ආවේ ඒකත්. අද සමාජයේ එහෙමත් දෙකින්නේ සුළු ප්‍රශ්නයක් දරා ගන්න බෑ. බිල්ල බැලලා ගන්න. වසබොණු, ඕච්චිත පයින්නෝ. එහෙම දේවල් බහුල වෙලා තියෙන්නේ අර සංස්කෘතික ජන සමාජයෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙච්ච හුදකලා සමාජයක හැදෙන දරුවා මේ ලෝක වටපිටාව ගැන කිසිවක් දන්නේ නැහැ. කිසිම දෙයක් දරා ගන්න ශක්තියක් ඔහුට නැති. මට හිතෙනවා මේ සුන්දර කතාබහ අවසන් කරන්නට පෙර ආතුව සුන්දර අත්දැකීමක් ගන්න. ඉතින් මම අහලා තිනවා වේදිකා නාට්‍යයක් එහෙම කරන්න යද්දී බස්වල කට්ටිය එකට ගිහිල්ලා බොහොම විනෝදයෙන් ගිහිල්ලා ඉන්නේ කියලා. අපි එහෙම ඉද්දී ඒ
සුන්දර අත්දැකීමකින්ම මේ කතාබහ අවසන් කරමු. ඔව් ඉතින් ඔය වේදිකා නාට්‍ය යන ගමන නම් හැමදාම බොහොම සුන්දරයි. මොකද එතන ඉන්නේ සහෘදය. සහෘදය කියන්නේ සමාන හදවතක් ඇති. ඔව්. ඒතර ඒගොල්ලෝ ඔක්කොම එකහුව වෙලා ඉතින් බොහොම විනෝදයෙන් බීරුවෙන් තහලුවෙන් තමයි මේ නාට්‍ය ගමන යන්නේ. ඉතින් ඒක බොහොම සුන්දරයි. හැබැයි ඉතින් හරිම කටුකයි අනිත් පැත්තේ. මහරෑ නිදි බරාගෙන වෙලාවක් කලාවක් නැහැ. කඩමුණ වෙලාවක් නැහැ. ලොකු දුක් ගැහැට විඳින්න තමයි ඒ ගමන ගියේ. නමුත් ඉතින් ගියේ හැම තැනකම අපිට ප්‍රේක්ෂකයන්ගෙන් ප්‍රතිචාර ලැබෙනකොට නාට්‍ය අවසන් වෙලා මිනිස්සු අප්පුඩි ගහනකොට ඒ දැනෙන සතුට තරම් සුන්දර දෙයක් මගේ ජීවිතේට කවදාවත් මම ලැබලා නැහැ. මිනිස්සු කැමැත්තෙන් අර අවසානයේ නාට්‍ය අවසන් වෙලා අන්තිමට තමයි මම සමුගන්නේ. නාට්‍යයේ පුංචිම නළුවා තමයි මුලින් වෙන්නේ. ඊට පස්සේ ප්‍රධාන නළුවා තමයි ඒ අයගෙන් අවසානයේදී ඊට පස්සේ අන්තිමට මම වෙයිලා වේදිකාවට සමුදෙනකොට ඒ ලැබෙන සුන්දරත්වය ඒක මම හිතන්නේ අපිට මිල මුදල් රුපියල් කෝටි ගාණක් දුන්නත් ඒක ලබා ගන්න බැරි. ඒක හිතන බලන්න මම වේදිකාවට එනකොට කිසිම කෙනෙක් අප්පුඩියක් ගිහුවේ නැත්තම් මට මොකද වෙන්නේ? ඒක හරි. මොනතරම් දුකද? දුකද? ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ සුන්දර අත්දැකීම මට හැම වේදිකාවකම හැම දර්ශනයකදීම අත්තුණා. දැන් අර ජානක සිරිවර්ධනගේ ගීතයක් තිබුණේ වැහි පබළු යට රංග මඩල මැද ඔබේ දෑතේ තුරුළු වෙන්නට. ඒ කියන්නේ ප්‍රේක්ෂකයෝ ආසයි නාට්‍යයක් ඉවරුණෙන් පස්සේ නාට්‍ය නිෂ්පාදකයා ඇවිල්ලා බදා ගන්නවා. වැළඳ ගන්නවා. එතකොට ඒ අත්දැකීමට නාට්‍යකරුවෙකුට නාට්‍යයක් අවසානයේ මුහුණ දෙන්න ලැබෙන අසිරිමත් අවස්ථාව මම හිතන්නේ හැම දර්ශනයකම මට ලැබීම තමයි. එකම දර්ශනයකවත් මම දැක්කා මිනිස්සු මාවවත් නාට්‍යවත් ප්‍රතික්ෂේප කරලා ගිහිල්ලා නැහැ. හරි. එහෙනම් බොහොම ස්තුතිවන්ත වෙනවා කාර්යබහුලතාවය මැද Heart and Heart නාලිකාවට එක්වීම සම්බන්ධව ජනක් ප්‍රේමලාල් අපේ ප්‍රවීණ කලාකරුවා. එහෙනම් මෙසේ වැඩසටහන නිමා කරනවා Heart and Heart නාලිකාව වෙනුවෙන් මම ප්‍රසාද් සමරතුංග.